සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකකින් කතා කරන්නේ WhatsApp තුලට එකතු වෙලා තියෙන අලුත් අප්ඩේට් එකක් පිළිබඳව. ඉතින් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම WhatsApp about interface එක වෙනස් වෙලා තියෙනවා. පළවෙනිට මම මේ feature එක පෙන්නලා ඉන්නම්. ඔයා පළවෙනිටම ඔයාගේ settings වලට ඇවිල්ලා ඔයාගේ profile එකට එන්න. ඊළඟට about වලට යන්න. ඉතින් ඔයා about වලට ආවම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඉස්සර අපිට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි මෙතනදී බලා ගන්න පුළුවන් උනේ. ඔයාට පේනවා ඇති මේ වෙනකොට ෆීචර්ස් කීපයක් මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම මේක ගැන පැහැදිලි කරන්නම්. මේ WhatsApp about එක ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන්නේ අපි ඉන්න තත්ත්වය අපේ යාළුවන්ට ෂෙයා කරන්න. නමුත් අපි වෙන වෙන දේවල් වලට තමයි භාවිතා කරන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතන කැමති දෙයක් ටයිප් කරගෙන අපි ඉන්න තත්ත්වය අපේ ප්‍රොෆයිල් එකට එන අයට පෙන්වන්න. මේ about එක මේ දෙයට තමයි තියෙන්නේ. ඔන්න දැන් අපිට පුළුවන් about එක ෂෙඩියුල් කරන්න. අපි දාන ටෙක්ස්ට් එක කොච්චර දවසක් පෙන්වන්න ඕනද කියලා අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා ඉදිරි දවස් දෙක බිසි කියලා. එහෙම නැත්නම් ඔයා ට්‍රැවල් කරනවා කියලා. එහෙමනම් ඔයාට පුළුවන් මෙතනට ඔයා බිසි කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයා ට්‍රැවලින් කරනවා නම් ට්‍රැවලින් කරනවා කියලා දෙන්න පුළුවන්. ඊළඟට ඔයාට මෙන්න මෙතන මේ තියෙන ඩියුරේෂන් කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්. මෙතන ඔයාගේ ඉන්න තත්ත්වයේ දවස් ගණන හෝ පැය ගණන සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා බිසි දින කීපය මෙතනින් සිලෙක්ට් කරගන්න. සතියක් නම් ඔයාට සතියක් දෙන්න පුළුවන්. දවස් දෙකක් නම් 2 days දෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ගණන් නම් ඔයාට මේ කස්ටම් වලට ගිහිල්ලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට සේව් දීලා මේ රයිට් එක දෙන්න පුළුවන්. මේ විදිහට කළාම අපි ඒ දීපු දේ දින දෙකක් තමයි පෙන්වන්නේ. දින දෙකකින් ඉවත් වෙනවා. මේ හරහා අපේ ප්‍රොෆයිල් එකට එන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපි බිසි කියලා. එහෙම නැත්නම් අපි ට්‍රැවල් කරනවා කියලා. ඒ කියන්නේ අපි ඉන්න තත්ත්වය අපිට දැන් මෙන්න මේ විදිහට about එක හරහා මෙන්ෂන් කරන්න පුළුවන්. ඉතින් මේ ෆීචර් එක හරහා මේ දේ තමයි සිදු වෙන්නේ. ඒ වගේ මේ ෆීචර් එක නෑ කියලා කලබල වෙන්න එපා. මේක තවමත් තියෙන්නේ WhatsApp beta version එකේ. ඉදිරි දින කීපය තුල ඔයාටත් ලැබෙවි. ඒ වගේම ඔයාගේ තාමත් WhatsApp එකට මේ ෆීචර් එක ඇවිල්ලා නැත්නම් ඔයාට මේක දාගන්න විදිහත් මම පෙන්නන්නම්. ඔයාට පුළුවන් ඔයාගේ ඉන්ටර්නෙට් යන Chrome app එකට ගිහිල්ලා WhatsApp beta කියලා සර්ච් කරන්න. ඊළඟට මෙන්න මේ site එකට තමයි ඔයා යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙනවා. මේ ඉන්ටර්ෆේස් එක ලැබුණ නැත්නම් ඔයාලට පුළුවන් මේ වෙබ් පේජ් එක කීප වාරක් පහළට ඇදලා රිෆ්‍රෙෂ් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ ඔප්ෂන් එක පෙන්නාවි. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක දෙන්න. මේක දීලා ඊළඟට ඔයාලට පුළුවන් Play Store එකට ගිහින් WhatsApp කියලා සර්ච් කරලා WhatsApp app එක අප්ඩේට් කරගන්න. එතකොට මේ ෆීචර් එක ඔයාගේ WhatsApp එකටත් අනිවාර්යයෙන්ම ඇඩ් වෙනවා. මේ ෆීචර් එක විතරක් නෙවෙයි මෙහෙම කළාම ඔයා ඉන්නේ WhatsApp beta version එකේ. ඔයාට ඉක්මනින්ම අලුතින් එන හැම ෆීචර් එකක්ම ඔයාගේ WhatsApp එකට ලැබෙනවා. ඒ වගේම මෙහෙම කළා කියලා ඔයාගේ WhatsApp chat නැතිවීමක් හෝ call history නැතිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට බය නැතුව beta version එකට join වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අප්ඩේට් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.